දැන් අපි කියවන්න යන්නේ early readersලට තියෙන Rhapsody එකේ අද දවසේ පණිවිඩයයි. අද 5 වන අඟහරුවාදා මාතෘකාව තමා අරමුණක් ඇතිව මවා තිබේ. අද බයිබල් පාඨය යෙසායා 43:21. මා විසින් මටම උපදවාගත් ඒ සෙනග මාගේ ප්‍රශංසාව දක්වනවා ඇත. ඔබ අහම්බයකින් මෙලොවට ආ අයෙක් නොවේ. කිසිසේත්ම නැහැ. දෙවියන් වහන්සේ ඔබව මැව්වේ විශේෂ අරමුණක් සහ හේතුවක් ඇතුවයි. උන්වහන්සේගේ යහපත්කම, ප්‍රේමය සහ මහිමය ලෝකයට පෙන්වීමට උන්වහන්සේ ඔබව නිර්මාණය කළ සේක. බයිබලයේ පවසන්නේ ඔබ උන්වහන්සේට තෝරාගත් විශේෂ සහ ඉතා වටිනා කෙනෙකු බවයි. එයින් අදහස් කරන්නේ ඔබේ ජීවිතය බැබලීමටත් දෙවියන් වහන්සේ කොතරම් පුදුමාකාරද කියා අන් අයට දැක ගැනීමට උපකාර කිරීමටත් නියමිත බවයි. යේසුස් වහන්සේ ඔබ ලෝකයේ ආලෝකය යැයි පැවසූසේක. සිරගෙදර සිටියදී පවා දිගටම දෙවියන් වහන්සේව විශ්වාස කළ යෝසෙප් පසුව ශ්‍රේෂ්ඨ නායකයෙකු වූවක් මෙන් ඔබ සිටින ඕනෑම තැනක උන්වහන්සේගේ ශ්‍රේෂ්ඨත්වය පෙන්වීමට දෙවියන් වහන්සේට ඔබව භාවිතා කළ හැකිය. එබැවින් දෙවියන් වහන්සේ උන්වහන්සේගේ අලංකාරය සහ ආලෝකය පිළිබිඹු කිරීමට ඔබව ඉතා ආදරයෙන් සහ පුදුමාකාර ලෙස මවා ඇති බව දැනගෙන සෑම දිනකම සතුටින් හා විශ්වාසයෙන් යුතුව ජීවත් වන්න. හලෙලූයා. දැන් ඔයාලට පුළුවන් 1 පේත්‍රුස් 2:9 කියවලා අද ඉගෙන ගත්ත දේ තවදුරටත් බලන්න. අපි අදහිල්ලේ ප්‍රකාශනය කරමු. මම කිව්වට පස්සේ ඔයාලා කියන්න. මම දෙවියන් වහන්සේගේ විශේෂම ඇවිල්ලකි. උන්වහන්සේගේ ප්‍රේමය සහ යහපත්කම පෙන්වීමට උන්වහන්සේ මාව මැවුසේක. මගේ ජීවිතය තුළින් අන් අය දෙවියන් වහන්සේගේ ආලෝකය දකින අතර ඔහු ආශිර්වාදය ලබති. හලෙලූයා.